හොඳයි. අපි කවුරුත් හෝටල් කාමරයකට ගියාම දකින්න දෙයක් තමයි ලස්සනට සරසතු ඇඳ. ඒක දැක්කම හරිම සරල දෙයක් වගේ නේද පෙන්නේ. ඒත් ඇත්තටම ඒ පිටිපස්සේ පුදුම හිතෙන තරම් සංකීර්ණ නීති රීති ගොඩක් එක්ක බැඳුණු කලාවක් සැඟවිලා තියෙනවා. ඉතින් මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අන්නේ සැඟවුණු කලාව ගැනයි. මෙන්න මේකයි වැඩේ. ආගන්තුකේ කාමරේ දොර ඇරපු ගමම මුලින්ම ඇහැයන්නේ ඇඳට. අන්නේ පළවෙනි බැල්ම, ඒ කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක, ඒකට වැදගත්ම දේ තමයි ඇඳ. හිතන්නකෝ ඇඳ අවුල් නම් අනිත් මොන සැරසිල්ල තිබුණත් වැඩක් නැහැ. ඒක හරියට නාට්‍යයක ප්‍රධාන නළුවා නැතුව වගේ වැඩක්. එතකොට අපි මේ ප්‍රශ්නේ අහන්නම ඕන. මේ පරිපූර්ණ අමතක නොවන මොහොත හදන්න ඇත්තරම මොනවාද ඕන වෙන්නේ? නිකම්ම තුවා දෙකක් ලස්සනට නමලා මල් පෙති ටිකක් ඉහළ විතරක් මේක කරන්න පුළුවන්ද? නෑ. ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. අපි බලමු ඒ මොකද්ද කියලා. හරි. ඕනෑම නිර්මාණශීලී වැඩක් වගේම මේ වැඩේදීත් පදනම් වෙන්නම ඕන අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන නීතිමාලාවක් තියෙනවා. මේවා තමයි කියන්නේ මේ විශිෂ්ටත්වයේ අත්‍යවාරම. හරි බලන්නකෝ මේ මූලධර්ම 4 තමයි හැම සුපිරි නිර්මාණයකම පදනම වෙන්නේ. පළවෙනි එක පිරිසිදුකම. ඒ කියන්නේ එක රැලියක්වත් නැති කිරිකිරි වගේ සුමට ඇඳ ඇතිරිලි. දෙවෙනි එක සමමිතිය. හැම දෙයක්ම ඇහැට ප්‍රිය විදිහට හරියටම මැදට වෙන්න තියන්න ඕන. එතකොට හිතට හරිම සංසුන් හැඟීමක් එනවා. තුන්වෙනි එක නැවුම් බව. හිතන්නකෝ පරවුණු මල් පැත්තක් තිබුණොත් මුළු දෙම ඉවරයි නේද? අන්තිමට හතරවෙනි එක තමයි සංයමය. ලස්සන තියන්නේ සරලකමේ. ඕනවට වඩා දේවල් දාලා ගොඩ ගැහුවම ඒකේ වටිනාකම නැති වෙලා යනවා. මේ නීති කොච්චර විස්තරාත්මකද කොච්චර නිශ්චිතද කියනවනම් හිතන්නකෝ සමහර හෝටල්වල මාර්ගෝපදේශවල තියෙනවා සරසිලි වලට පාවිච්චි කරන්න පුළුවන් රෝස මල් ගාන පවා. සමහර තැන්වල උපරිමය 2යි. ඇත්තටම පුදුමයි නේද? මේකින් පේනව නේද මේ වැඩේදී කොච්චර පොඩි විස්තරයක් ගැන වුණත් කොයිතරම් දුරට හිතනවද කියලා. ඉතින් මේ හැම නීතියකම හැම රීතියකම අවසාන අරමුණ මොකද්ද? ඒ තමයි හෝටලේ සන්නාමයේ ගුණාත්මකත්වය පෙන්වන එක. ඒ වගේම ආගන්තුකයන් ගැන කොච්චර සැලකිලිමත්ද කියන එක වචන නැතුව කියන එක. එනිසා මේක නිකම්ම සැරසිල්ලක් නෙමෙයි. මේක ආගන්තුකයාගේ විශ්වාසය දිනාගන්න කරන කියන්න පුළුවන් නිහඬ පොරොන්දුවක් වගේ දෙයක්. හරි. එහෙනම් අපි දැන් පොදු නීති වලින් ටිකක් එහාට ගිහින් බලමු විශේෂ අවස්ථාවලට මේ කලාව කොහොමද යොදාගන්නේ කියලා. මෙතනදී තමයි නියම නිර්මාණශීලීත්වයට ඉඩ ලැබෙන්නේ. අපි බලමු පළවෙනි විශේෂ අවස්ථාව. ඒ තමයි මදු සමය. ඉතින් මේකේ තේමාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද? ආදරය, ශෘංගාරය, අලංකාරය මේ හැමදේම තමයි. මේ තමයි මදු සමය සඳහා තියෙන සම්භාව්‍යම සැකසුම. බලන්නකෝ හංස ජූඩුව. ඒ දෙන්නගේ ගැලවල් එකට එකතු වෙලා හදවතක හැඩයක් හැදෙන විදිහින් සංකේතවත් වෙන්නේ ජීවිත කාලයටම පවතින ආදරය. ඒ වටේට හිපු රතු රෝස පිටි වලින් ඒ ආදරණීය හැඟීම තවත් වැඩි කරනවා. මෙතන තියෙන හැම පොඩි දෙයක්ම තෝරගෙන තියෙන්නේ අර අලුත බැඳපු ජෝඩුවට ජීවිතේටම අමතක නොවන මතකයක් හදලා දෙන්න. හොඳයි. අපි දැන් මදු සමයෙන් ඊළඟ අවස්ථාවට යමු. මෙතනදී නම් තේමාව සම්පූර්ණයෙන් වෙනස්. මෙතන තියෙන්නේ හරිම ප්‍රීතිමත් උත්සව ශ්‍රියක්. ඔව් උපන්දින සැමරුම් වලදී මනෝභාවය සම්පූර්ණයෙන්ම වෙනස්. අර ආදරණීය හැඟීම නෙවෙයි මෙතන ඉලක්කය වෙන්නේ ප්‍රීතිය, සතුට. හිතන්නකෝ කාමරයට එනකොටම මල් පෙති වලින් හැපි බර්ත්ඩේ කියලා ලියලා තියෙනවා. නැත්නම් තුවා වලින් හදපු කේක් එකක් තියෙනවා. ඒක දකිද්දි කොච්චර පෞද්ගලික විශේෂ හැඟීමක් ඇති වෙනවද? හරි. අපේ තුන්වෙනි අවස්ථාව තමයි සංවත්සර සැමරුම. මෙතනදී ආයමත් අවධානය යොමු වෙන්නේ අලංකාරය සහ හදවතට දැනෙන හැඟීම් වලට. සංවත්සර සැකසුම බැලුව බැලමට මදු සමයේ සැකසුමට ටිකක් සමානයි වගේ පෙනුනත් පොඩි පොඩි සියුම් වෙනස්කම් තියෙනවා. හංස ජෝඩුව තමමත් ආදරය සංකේතවත් කරනවා තමයි. ඒත් එක්කම හැපි ඇනිවර්සරි කියලා ලියලා තියෙනකොට ඒකෙන් ඒ අවස්ථාවටම විශේෂ වුණු පෞද්ගලික බවක් එකතු වෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම ආදරය ගැන විතරක් නෙවෙයි දෙන්නෙක් එකට ගත කරපු කාලය සමරන එකක් කියන එක අවධාරණය කරනවා. හරි. දැන් අපි බලමු අපේ අවසාන ඒ වුණාට හරිම සුවිශේෂී අවස්ථාව. ඒ තමයි එකම හෝටලේට නැවත එන ආගන්තුකයෙක්ව පිළිගන්න එක. මෙතනදී ප්‍රධානම දේ වෙන්නේ ඒ අමුත්තව අගය කරනවා කියලා පෙන්වන්න එක. මෙන්න මේ සංසන්දනෙන් තමයි මේ වැඩේ තියෙන සූක්ෂම බව, ඒ කියන්නේ කොච්චර සියුම්ම හිතනවද කියන එක හොඳටම තේරෙන්නේ. බලන්න මදු සමයට ආදරේ සංකේතවත් කරන හංසියෝ යොදා ගන්නවා. ඒත් නවතෙන ආගන්තුකයෙක්ට ස්තුතියි කියන්න එයාව අගය කරන යොදාගන්නේ අලියෙක්ගේ හැඩයට නම පුතුවා. ඒ වගේම මෙතනදී මල්පෙති පාවිච්චි කරන්නේත් නෑ. ඒ කියන්නේ කරන හැම තේරීමක් පිටිපස්සෙම පැහැදිලි අරමුණක් තියෙනවා. හරි. නිර්මාණ වැඩේ ඉවරුණා කියමුකෝ. ඒත්
එතනින් වැඩේ ඉවර නැහැ. ඊට පස්සේ අපි යන්නේ හරිම වැදගත් අධ්‍යයනයකට. ඒ තමයි ඒ හදපු දේ පරිපූර්ණද කියලා තහවුරු කරන එක. මේකෙන් තමයි මේ මුළු ක්‍රියාවලියම දින වෘත්තීය භාවය පෙන්눔 කරන්නේ. මේ පියවර දෙකෙන් තමයි හැම ආගන්තුකයෙක්ටම එකම විදිහේ උසස් ප්‍රමිතියක් ලැබෙනවා කියන එක සහතික කරන්නේ. පළවෙනි එක අධීක්ෂකවරයෙක්, ඒ කියන්නේ සුපර්වයිසර් කෙනෙක් ඇවිත් මේක අනුමත කරන්නම ඕන. දෙවෙනියට හැමදාම මේකේ ෆොටෝ එකක් අරන් සිස්ටම් එකට දානවා. ඉතින් මේ නිසා මේ විශිෂ්ටත්වය කියන එක අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි, ඒක ක්‍රමානුකූලව සැලසුම් කළා කරන වැඩක ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. හොඳයි අපි දැන් මේ කතා කරපු හැමදේම එකතු වුණාම මේ පොඩි විස්තර ඔක්කොම එකතු වෙලා ආගන්තුකයාගේ අත්දැකීමට කොහොමද බලපාන්නේ කියලා බලමු. මොකද මේකේ නිකම්ම සරසිල්ලක් නෙවෙයි ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඉතින් ඊළඟ පාර හෝටල් කාමරයක මේ වගේ ලස්සනට හදපු සැරසිල්ලක් දැක්කොත් ඒ දිහා බලන්න ඕන අලුත් ඇහැකින්. ඒක නිකම්ම තුවාවලෙන් හදපු හැඩයක් විතරක්ද? එහෙම නැත්නම් ඒක වචන නැතුව අපි ඔබව අගය කරනවා, අපි ඔබ ගැන සැලකිලිමත් කියලා කියන නිහඬ ඒ වගේම හරිම බලවත් භාෂාවක්ද?